ඔයාලා දන්නවද මේ වෙනකොට නිවුස් එකක් ෂෙයා වෙනවා 15 වෙනිදාගෙන් පස්සේ කුවේට් එයාර්ලයින්ස් ශ්‍රී ලංකාවට වැඩ කරනවා කියලා. ඔව් ඒක ඇත්ත. කුවේට් එයාර්ලයින්ස් ශ්‍රී ලංකාවට වැඩ කරනවා. නමුත් ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි 15 වෙනිදාගෙන් පස්සේ ලංකාවට යන්න පුළුවන්ද කියලා කුවේට් වල ඉන්න අයට. ඔය ඉතින් ඇත්තම කුවේට් වල ඉන්න අයට ලංකාවට යන්න පුළුවන්. නමුත් එයාලා ඔෆිෂියල් දැනුම් දීලා තියෙනවා කුවේට් එයාර්ලයින් වැඩ කරන්නේ සෞදිය හරහා. අල් ජසීරා වගේම තමයි ඔයාලට කුවේට් එයාර්ලයින් හරහා ලංකාවට යනවා නම් අනිවාර්යෙන් සෞදියට යන්න වෙනවා. මොකද කුවේට් එයාපෝට් එක 15 වෙනිදා අරින්නේ නැහැ. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි කුවේට් එයාර්ලයින් වැඩ කරන්නේ කුවේට් වල ඉඳලාද කියලා. නැහැ ඩිරෙක්ට් කුවේට් නෙවෙයි. අනිවාර්යෙන් සෞදියේ ඉඳලා තමයි ඔයාලට යන්න වෙන්නේ. අනිවාර්යෙන් සෞදියට යන්න වෙනවා. අන්න ඒක තමයි මේ වෙලාවලට කියන්න තියෙන්නේ. ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයකට තමයි මේ උත්තරේ. කුවේට් එයාපෝට් එක තාම අරින දිනයක් කවද්ද කියලා සඳහන් කරලා නැහැ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලට ලංකාවට යනවා සෞදිය හරහා මිසක් ලංකාවට යන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් අලුත් නිවුස් ෆලෝ කරන්න අලුත් කුවේට් එකේ එයාපෝට් ඕපන් කරනවා කියලා දිනයක් දැනුම් දුන්නොත් ඒක අනිවාර්යෙන් මම ඔයාලට අප්ඩේට් එකක් ඇටියට ගේනවා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න, notification bell එක click කරන්න. මම හිතනවා එහෙනම් ඔයාලට ඕනම ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා කියලා. තවත් අලුත් අප්ඩේට් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.